Hello everyone, welcome back to my YouTube channel. අද මම කතා කරන්නේ අපේ ෆේස් එක හොඳට ග්ලෝ කරගන්න පුළුවන් ෆේස් පැක් එකක් ගැන. එහෙනම් අපි බලමු මේක හදාගන්නේ කොහොමද, මේක යූස් කරන්නේ කොහොමද, මේකේ රිසල්ට් මොනවද කියලා. අපිට මේක හදාගන්න ඉස්සෙල්ලාම අවශ්‍ය වෙන්නේ සුදු හාල් පොඩි ප්‍රමාණයක් ගත්තාම ඇති. ඊට පස්සේ ඒක දෙපාරක් තුන් පාරක් විතර හොඳට හොදලා ගන්න. මොකද මේ වගේ කුණු දූවිලි ගොඩක් රැඳිලා තියෙනවා. ඒ නිසා හොඳට දෙපාරක් තුන් පාරක් මේ විදිහට මේක හොදලා ගන්න. මේ හාල් වලට පුළුවන් අපේ මූණේ තියෙන අඳුරු ගතිය නැති කරන්න. ඒ වගේම අපේ හමේ තියෙන හයිඩ්‍රේෂන් එක වැඩි කරන්න. ඒ වගේම wrinkles නැති කරන්න මේ හාල් ගොඩක් උදව් වෙනවා. මේ හාල් වල ඇමයිනෝ අම්ල අන්තර්ගත වෙන නිසා අපේ හමේ තෙතමනය ගොඩාක් හොඳට රඳා පවත්වා ගන්න උදව් වෙනවා. හොඳට දෙපාරක් තුන් පාරක් මේක හොදලා ගත්තට පස්සේ ඔයා මේක වතුර ටිකක් දාලා බෙරි වෙනකන් ලිපේ තියලා බෙරි බත් එකක් වගේ හදා ගන්න ඕනේ. ඔයා මේ ෆේස් පැක් එක සතියට තුන් පාරක් වගේ දානවා නම් ඔයාට ඉක්මනටම රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඔයා බිසි කෙනෙක් නම් ඔයාට පුළුවන් මේක සතියට සැරයක් දෙසරයක්වත් දාන්න. ඔයාලා ගොඩක් වීඩියෝස් වල දැකලා ඇති මේ රයිස් ෆේස් මාස්ක් එක ගොඩක් කොරියන් බියුටි ටිප්ස් වල තියෙනවා. අපි මේ වගේ ස්වභාවික දෙයකින් රිසල්ට් එක ගන්න නම් අපි මේක එකපාරක් දෙපාරක් කළා කියලා අපිට එහෙම රිසල්ට් එකක් ගන්න බෑ. එකපාරක් දෙපාරක් කළා අයියෝ මේකේ රිසල්ට් නැහැ කියලා එහෙම අතාරින්නත් එපා. ඔයාලා මේ වගේ දෙයක් ඉතින් කියන්නේ මාසයක්වත් සතියට දෙපාර ගානේ කරලා බලන්න. එතකොට තමයි ඔයාලට මේ බලන්න පුළුවන් මේකේ රිසල්ට් එකක් එනවද නැද්ද එහෙම කියලා. මේ වීඩියෝ එකේ පේනවා වගේ මේ විදිහට බෙරි වෙන්න මේ හාල් එක උයා ගන්න ඕනේ. ඊට පස්සේ මේක ටිකක් නිවෙන්න තියලා බ්ලෙන්ඩර් ජාර් එකකට දාලා ඔයාලා හොඳට මේක දෙපාරක් තුන් පාරක් මේ වගේ ක්‍රීමි පේස්ට් එකක් එනකම් බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඊළඟට මම මේකට එකතු කරන ඉන්ග්‍රීඩියන්ට් එක තමයි මී පැණි. මී පැණි කියන්නේ අපේ හැම ලස්සනටම තියාගන්න පුළුවන් හොඳ ඉන්ග්‍රීඩියන්ට් එකක්. මම මේ ඉන්ග්‍රීඩියන්ට් දෙක එකතු කරලා තමයි ෆේස් පැක් එක හදාගන්නේ. මී පැණි එකතු කරන එකෙන් අපේ ස්කින් එකේ තියෙන ගොඩක් වේලිච්ච ගතිය තියෙන්නේ. අන්න ඒ ගතිය මේ ෆේස් මාස්ක් එකට මී පැණි එකතු කරන එකෙන් ගොඩාක් අඩු කරගන්න පුළුවන්. ඇත්තටම ඔයාලා මේ ෆේස් පැක් එක මේ පාවිච්චි කරලා බලන්න. අපේ මූණ ක්ලියර් කරගන්න, ග්ලෝ කරගන්න වගේම සම හොඳින් පැහැපත් කරන්න මේ ෆේස් මාස්ක් එක ගොඩාක් උදව් වෙනවා. මේක ඇප්ලයි කරලා විනාඩි 20ක් හිටියම හොඳටම ඇති. එතකොට මේක හොඳට ස්කින් එකේ ඇබ්සෝබ් වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් සාමාන්‍ය වතුරෙන් මේක හොදලා දාන්න. ෆේස් මාස්ක් එකක්, ෆේස් පැක් එකක් අපි ඇප්ලයි කරගනිද්දී අපේ මූණේ උඩු අතට තමයි අපි මේක ඇප්ලයි කරගන්න ඕනේ. කවදාවත් යටපැත්තට අපි මේක ඇප්ලයි කරගන්නේ නැහැ. මේ තියෙන්නේ ෆේස් මාස්ක් එක රිමූව් කරලා ටෝන කරාට පස්සේ තියෙන ෆයිනල් ලුක් එක.